මගේ ජීවිතේ නැති කරගන්න හිතුණා. මම මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන මනුස්සයා මගේ තාත්තා. මම ඒ මනුස්සයාව අතාරිනවට පිට මනුස්සයෙක් නිසා. ඇත්තටම මට අදටත් පිට මනුස්සයෙක් කියලා කියන්න හරි වේදනයි. ඒත් අයියේ මම මාව මරාගෙන හරි මේ මනුස්සයාව අමතක කරනවා. අයිබෝ. අයිබෝ. සම්පූර්ණම සේනානි කෞශල්‍ය. සේනානි. වයස 18යි. ගම්පලාත. රත්නපුර. රත්නපුරේ මැනිකක්. දැන් ඇත්තටම hina වෙලා ඉන්නේ. හැම වෙලෙම hina වෙලා හිටියේ. ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් වුණා. වුණා. මතක් කරමු. එක තැනක ගෙදර මිනිස්සුත් මාව අතාරිනවා. එක තැනක. ඔව්. ඒ මගේ වැඩ නිසා. තමන්ගේ වැරද්ද කියලා පිළිගන්නවා. මම පිළිගන්නවා ඒක. මගේ වැරද්දෙන් ගෙදර මිනිස්සු මාව අතාරිනවා. මට යාළුවෝ නැති වෙනවා. හැමදේම නැතිලා තනි වෙනවා. ඒ කියන්නේ ජීවිතේ වැටෙන්න පුළුවන් පල්ලටම වැටෙනවා ජීවිතේ නැති කරගන්න ඕනි කියලා හිතන තැනට. දැන් මෙහෙමනේ දැන් ඔබට බොහෝ දේවල් නැති වෙලා තියෙන්නේ. හංගන්න කිසිම දෙයක් නැහැ. මේවා ස්ක්‍රිප්ට් නෙමෙයි. අපි කවදාවත් ස්ක්‍රිප්ට් කරන්නේ නැහැ. කැමරා ඉස්සරහට ගෑල් ළමයි ගෙනලා සල්ලි දීලා ස්ක්‍රිප්ට් කරන මිනිස්සු නෙමෙයි අපි. ඇයි තමන්ගේ වැරද්ද මොකක්ද? මොකද ඔයාගේ කතාව තව කෙනෙක්ට එක පට්ට මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. මම යාළු වෙනවා කොල්ලෙක් එක්ක. අවුරුදු කීයක්ද? ආදර කතාවට. අවුරුදු 3ක් විතර වෙනවා යාළු වෙලා ඉඳලා එහෙම. ඒක නැවති ආයෙ පටන් ගත්තා. ඒ කියන්නේ නැවතනවා පටන් ගන්නවා. නැවතනවා පටන් ගන්නවා. අපේ ගෙදරින් අකමැති වෙනවා. අකමැති වෙනකොට මම එතකොට ඉස්කෝලේ යනවා මම පොඩි. එතකොට මම නවත්තනවා ගෙදරට බයි. බය නවත්ත ආයෙ ඔන්න ගෙදරට හොරෙන් පටන් ගන්නවා. එහෙම තිබුණා. ඊට පස්සේ කාලයක් ඇද්දී එක තැනකදී පොඩි ප්‍රශ්න වගේක් වෙලා මට අපේ ගෙදරින් සල්ලි ඉල්ලලා දෙන්න තත්ත්වයක් ආවා. ඒ කියන්නේ පැහැදිලි නෑ. ඒ කියන්නේ දැන් පොඩි ප්‍රශ්නයක් වෙලා සල්ලි ඕන වෙනවා. පිරිමි ළමයට. ඔව්. සල්ලි ඕන වෙන පිරිමි ළමයට කියන්නේ එයාටයි මටයි දෙන්නට. සල්ලි ඕන තත්ත්වයක් වෙනවා. එතකොට මං කියන්නේ මට දෙන්න විදිහක් තිබුණේ නැහැ ඒ වෙනකොට. මොකද ඔබ ඉගෙන ගන්නවා එතකොට ඔබට ආර්ථික ඒ වෙනකොට ඉගෙන ගන්න නැහැ. රැකියාවක් කරනවා. ඔව්. හැබැයි මට වෙනකොට දී ගන්න තත්ත්වයක් තිබුණේ නැහැ. එතනදී. කියන්නේ සැලකිය යුතු මුදලක්. ඔව් සාමාන්‍යයෙන් එතකොට මට ගෙදරින් ඉල්ලන තත්ත්වයක් එනවා. ගෙදරින් ඉල්ලන්න උනත් දෙන්නේ නැහැ. ගෙදරින් ඒකට අකමැති හින්දා. හින්දා දෙන්නේ නැහැ. එතකොට මං ගෙදරට බොරුවක් කියලා ඉල්ලනවා සල්ලි. මම වැඩිපුරම ආදරය කරන කෙනා තමන්ගෙන් දෙයක් ඉල්ලද්දී ඔබ දෙන්න සූදානම් කරලා හිටියා. මම කිව්වේ නැහැ. එයාටවත් මම කිව්වේ නැහැ. මම එයාලා කාටවත්ම කිව්වේ නැහැ. මම ගෙදරින් ඉල්ලන්නේ කියලා. අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ සමහරවිට දැනගනි. සමහර විට ඉතින් මම ගෙදරින් ඉල්ලන්නේ කියලා කිව්වේ නැහැ. මොකද මං ගෙදරින් ඉල්ලුවත් එයාට දෙන්නේ නැහැ. ඇත්තම කතාව. එතකොට මං කාටවත් කියන්නේ නැතුව මගේ කරාමතේ කරලා උගස් කරනවා. මේ වීඩියෝ එක හරියට බැලුවොත් මොකද අපි ළඟ තියෙන එක කැමරාවකද බැලුවොත් මේ ළමයාගේ මේ නංගිගේ කනේ කරාඹු දෙකම නැහැ. පේනවද දන්නේ නැහැ වීඩියෝ එකට. වල හරි සූක්ෂම බැලුවොත් පේනවා. ඒකද හේතුව? ඔව්. අද කරාඹු දෙකක් නැති. නෑ මට ගන්න ආසාවකුත් නැති වුණා. එහෙනම් කලින් ආසයි කරාඹු දාන්න. මට රත්තරන් බඩ සෑහෙන තිබුණා. හැමදේම මම විහිං නැති කරගත්තා. ඔබලා හරි ලස්සන ගෑල් ළමෙක්. ලස්සන හිනාවක් තියෙන ගෑල් ළමෙක්. හැමදේම හිනාව නැති වෙලා ගියා. හැමදේක් ඉන්නවා. මන් නිසා මිනිස්සුම කියන්නේ මගේ වටේ ඉන්න මිනිස්සු හැම වෙලේම hina වෙලා ඉඳී අයියේ. ඔබ නිසා? මන් නිසා. මං අර මූඩ් ඩවුල් ඉන්න මිනිස්සෙක් වුණත් හිනස්සන්න පුළුවන් තත්ත්වයක මං ඉඳියා. අන්තිමට මට hinaව කියන්නේ මොකද්ද කියලා මට අමතක වුණා. hina වෙන්න මට අමතක වුණා. hina වෙන්න කියන්නේ එච්චර ජීවිතේ ගන්න අයියේ. කරව දැන් මම මුලින් වීඩියෝ එක පටන් ගද්දි කතා කරා ඔබ ජීවිතේ නැති කරගන්න සූදානම් වුණා. ඔව්. මොකද උනේ? හැමදේම නැති වුණානේ අයියේ. ඇයි ආදර කතාව නැවතෙන්නේ? නැවතෙන්නේ මොකක් හරි දෙයකට හේතුවක් තියෙන්න බෑ නැති වෙන්න හේතුවක්. සමහර විට මිනිස්සු මට බනි. කමක් නැත්te කියන්න බෑ. එයා බොනවා. බොනවා. මේ නිකන් ඉන්න වෙලාවට ඇත්තට මෙයා මාර හොඳයි. මාරම හොඳ මිනිස්සෙක්. බිව්ව වෙලාවට හරිම වැඩක් නැහැ ගැන කියලා. වෙනස් වෙනවා. මට ගහනවා. ඒක වවෘතුණක් ආදරය කරන ගෑල් ළමයාට ඒ පිරිමියා අත උස්සනවා. ඔබ අර කරාඹ දෙක උකස් තියලා සල්ලි දුන්නා කියන පිරිමි ළමයා. බිව්වම. මට ගහනවා. ඒත් ඉතින් ඔබ එච්චර දෙයක් කරද්දි ගෙදරින් කිව්වේ නැද්ද මේක නවත්තන්න? ඇහුවේ නැද්ද? කිව්වා. ගෙදර මිනිස්සු මං අතෑරියයි මිනිස්සයා නිසා. ඒක තමන්ගේ අම්මා තාත්තා අතාරිනවා. ඒ මිනිස්සයා හින්දා. මිනිස්සයා නිසා මං අතෑරන එක මගේ මෝඩකම. අද තේරෙනවා. මගේ තියෙන මෝඩකම. මම ළමෙක් නෙමෙයි යති. මගේ අම්මා තාත්තා අතාරිනවා කියන්නේ ඒකත් මෙහෙමයි. එයා කැමති අපේ අම්මට තාත්තට.
මොකද එයාලා හැම වෙලේම බැලුවේ මේක නවත්තන්න. මොකද එයාලා මට ආදරේ. එයාලා කැමති නැහැ. එයාලට ඉවසන්න බෑ නේ ඇත්තටම ගුටි කන එක. එයාලට ඉවසන්න බෑ. කිසිම අම්මෙක් තාත්තෙක් කැමති නැහැ නේ තමන්ගේ ළමයා ගුටි කනවට වෙන මිනිස්සෙක්ගේ. මොකද අපේ ගෙදරින් මට කවදාවත් අතක් උස්සලා නැහැ. මොකද මං අතක් උස්සලා වැඩ කරේ නැහැ අයියේ. ඕක තමයි මං කරේ. එක තැනකදී මගේ තාත්තා මට අත උස්සනවා. උඹ අපේ ළමෙක් නෙමෙයි කියලා ජීවිතේ පළවෙනිතර අපේ තාත්තා මට ගහනවා එක. ඒ වෙලේ අයියේ මට මගේ ජීවිතේ නැති කරගන්න හිතුණා. මම මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන මනුස්සයා මගේ තාත්තා. මං ඒ මනුස්සයාව අතාරිනවට පිට මනුස්සයෙක් නිසා. ඇත්තටම මට අදටත් පිට මනුස්සයෙක් කියලා කියන්න හරි වේදනයි. ඒත් අයියේ මම මාව මරාගෙන හරි මේ මනුස්සයාව අමතක කරනවා. මොකද එයා එක තැනකදී මගේ අම්මට තාත්තට බනිනවා. කුණුවරපෙන් බනිනවා. මට එතනදී කට වහගෙන බලන් ඉන්න උනා අයියේ. මට හැම දෙයකටම වඩා අන්නේ වේදනාවද හිතේ දිනවා. මොකද මාව මට දෙන්න පුළුවන් හැම දෙයක්ම දීලා හැම සැපක්ම දීලා මගේ තාත්තා මාව හැදුවේ. ඒ මිනිස්සයාට ඒ විදියට බනිද්දි මට කට වහගෙන බලන් ඉන්න උනා අයියේ. අදට පසුතැවෙනවා. අනිවාර්යෙන්. මං ඒ වේදනාවට කියන්නේ මගේ තාත්තා මම රජෙක් වගේ දවසක බලා ගන්නවා. අම්මව තාත්තව මට පුළුවන් උපරිමයෙන් මම බලා ගන්නවා. මොකද එදා ඒ වෙච්ච වැරද්ද නිවැරදි කරන්න. මගෙන් ඒ වෙච්ච වැරද්දට. ඉතින් අද ඔය වීඩියෝ එකේ මම ගෙනාවේ මෙන්න මේ ගෑල්ලම. ඉතින් යන්න කලින් මම මතක් කරගත්තා මම දෙයක් කියනවා. මම මෙහෙම වීඩියෝ කරන කෙනෙක් නෙමෙයි. මගේ account එකේ 1 2 මේ වගේ වීඩියෝස් තියෙන්නේ. මම ගොඩක් content creators ලා ගෙන කෙනෙක්. ඔයා හරි ලස්සන ගෑල්ලමෙක්. ඔයාට ලස්සන කොණ්ඩයක් තියෙනවා. ලස්සන හිනාවක් තියෙනවා. ලස්සන ඇස් දෙකක් තියෙනවා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ලස්සන ජීවිතයක් ඉස්සරහට තියනවා කියලා. ඒ ප්‍රාර්ථනාව හැමදාම හිතේ තියාගන්න. විශ්වාස කරනවා තමන් කරපු මේ මෝඩ වැඩේ කවදාවත් මේ වීඩියෝ එක බලන ඔයා කරන්න එපා.